අද මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා අපි දෙන්නගේ 7 වෙනි වෙඩින් ඇනිවර්සරි එක. හැබැයි මේ ඇනිවර්සරි එක දවසේ මගේ හස්බන්ඩ් ලංකාවේ හිටියේ නෑ. ඉතින් මේ තියෙන පුංචි වීඩියෝ ක්ලිප් එක මම එයාට හදලා යවුවා. අපි දෙන්නගේ ඇනිවර්සරි එක දවසේ. ඒ කියන්නේ හරි දුකයි ඉතින්. ඒ වුණාට ඉතින් එයාට මම මතක් වෙලා මට මේ විදිහට ලස්සන මල් බොකේ එකක් ඉවලා තිබුණා. ඒ වගේම මේ වගේ චොක්ලට් කේක් එකක් යාමට එවලා තිබුණා. ඉතින් මම ඇත්තටම හිතුවේ නෑ යාමට එවයි කියලා. මොකද එයා රාජකාරී කටයුතු කීපයකට මේ මාස 2-3කට තමයි යා ගියේ. තව සතියකින් දෙකකින් එයා එනවා. ඉතින් එහෙම එන හින්දා මං හිතුවේ නෑ යාමට ආයෙ මෙහෙම දෙයක් එවයි කියලා. ඉතින් එයා ආවෙන් පස්සේ තමයි අපි මේ පාර අපේ ඇනිවර්සරි ට්‍රිප් එකක් තියෙනවා. අපි දෙන ඇනිවර්සරි ට්‍රිප් එකක් යනවා. ඉතින් ඒකත් ඔයාලට මේ වීඩියෝ එකේ අන්තිමට බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ දවසේ අපේ අම්මත් හිටියා අපේ ගෙදර අපිත් එක්ක. මොකද හස්බන්ඩ් නැහැනේ මං තනියෙන් ඉඳලා යාවා මම බල දෙන්න එක ඉන්න. ඉතින් කොහොම හරි මේ විදියට වීඩියෝ කෝල් එකක් අරගෙන හස්බන්ඩ්ටත් කේක් කෑවුවා. ඉතින් මේ විදියට හම්බෙච්ච මල් පගුරට මම ගොඩාක් ආසයි. මං ඉතින් ඒක වතුර එක්ක දාලා ගොඩාක් දවස් තියාගත්තා. ඒ වගේ මේ දඬු ටිකත් පැල කරගත්තා. මට මතකයි මේ චොක්ලට් කේක් එක හරිම රසට තිබුණා. ඉතින් කොහොම හරි මම තව ඇඳුමකුත් දාගෙන ආවා මේ විදියට. මාව ෆොටෝස් වීඩියෝස් කීපයක් ගන්න කියලා අපේ අම්මට දුන්නා. ඉතින් එයාගත්තු ෆොටෝස් තමයි ඔය. උපන් කැත මකන්න බෑනේ ළමයි. ඉතින් ඔන්න ඔය විදියට තමයි මම ෆොටෝස් වීඩියෝ කීපයක් ගත්තේ. ඉතින් ඒ ඔයාලා දැක්කේ ඔක්තෝබර් 8 මගේ ඇනිවර්සරි එක දවසේ මොකද උනේ කියලා. ඉතින් ඊට පස්සේ හස්බන්ඩ් ආවා අපේ ලොකු බබාගේ බර්ත්ඩේ එක අපි ගත්තා ඔක්තෝබර් 27 වෙනිදා. ඊටත් පස්සේ අපි නොවැම්බර් 4 තමයි ට්‍රිප් එක යන්න ලෑස්ති වුණේ. දැන් මේ වෙලාවේ හොඳටම ලෑස්ති මම මේ අපේ ට්‍රිප් එක අරගෙන යන්නේ පෝක් රොටි එක හදාගන්නවා. පෝක් රෝල් එකට ෆිලිං එක තමයි මම මේ හදාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකකින් පේනවට වඩා හොඳ සැරට ලස්සන පාටට තියෙනවා අපේ ෆිලිම් එක. මේ තියෙන්නේ මම මේ හදාගත්ත පෝක් රෝල්ස් ටික. අද නොවැම්බර් 4 වෙනිදා. අද තමයි අපි අපේ ඇනිවර්සරි එක වෙනුවෙන් ට්‍රිප් එකක් යන්නේ. අපි යන්නේ මන්දාරම් නුවරට. ඉතින් මන්දාරම් නුවර තියෙන ලස්සන හොටෙල් එකකට තමයි අද අපි යන්නේ. ඉතින් ඒකට යන්න ඉස්සෙල්ලා අපි හිතුවා අපේ 7 වෙනි ඇනිවර්සරි එක පුංචියට ගෙදරදී මේ විදියට සෙලිබ්‍රේට් කරලා යනවා කියලා. ඉතින් මං හැදුවේ ආමන්ඩ් චීස් කේක් එකක්. මොකද මගේ හස්බන්ඩ් ගොඩක් ආසයි චීස් කේක් කන්න. ඉතින් මං ආමන්ඩ් චීස් කේක් එකක් හැදුවා. තව ආමන්ඩ් කුකීස් වගේකුත් තියෙනවා හදපු. තව කැෂු වගේකුත් තිබුණා. ඉතින් ඒ ටික දාලා පොඩියට මේ විදියට කේක් එක ලෑස්ති කරගත්තා. මේ තියෙන්නේ පියෝනි මලක්. මම පහුගිය දවසක මම කරපු වෙඩින් ස්ට්‍රක්චර් කේක් එකකට හදපු මලක් ඉතුරු වෙලා තිබුණා. ඉතින් මේක මං තියාගෙන හිටියා. මම හරි වීඩියෝ එකක් ගනිද්දි ගන්නවා කියලා. ඉතින් ඒකත් තියලා මේ විදියට මං හදපු ආමන්ඩ් චීස් කේක් එකයි මං හදපු ආමන්ඩ් කුකීස් ඒ වගේම පෝක් රෝල්ස් ඒවා ටිකක් තියලා තව හස්බන්ඩ් ගෙනාපු කැෂුස් වගේක් තිබුණා, චීස් වගේක් තිබුණා, තව ආමන්ඩ්ස් වගේක් තිබුණා. ඉතින් ඒවත් තියලා මේ විදියට අපේ 7 වෙනි ඇනිවර්සරි එක පුංචියට ගෙදරදී සෙලිබ්‍රේට් කරා. මොකද ලොකුවට සෙලිබ්‍රේට් කරලා වැඩක් නැහැ නේ. අද අපි යනවනේ මන්දාරම් නුවර. ඉතින් යනකල් ඉවසිල්ලක් නැහැ. ඉතින් අන්න මේ වෙද්දී හස්බන්ඩ් චීස් කේක් එකේ රස බලලා ඉවරයි. මේ පේනවනේ. ඉතින් අපේ පොඩි දෙන්නත් ට්‍රිප් කිව්වොත් ඕනේ වෙලාවක දෙන්නත් එක ලෑස්තිලා ඉන්නේ. ඉතින් අපි පිට වෙන්නත් ඉස්සෙල්ලා පොඩි මතකයක් විදියට අපි දෙන්නත් එක මේ වගේ ෆොටෝස් කීපයක් ගත්තා. ඉතින් ඒවා දවසක බලද්දි මාරම ලස්සන සුන්දර මතක වෙහි. ඉතින් අපි මේ විදියට ෆොටෝස් ගත්තා. මට තව ගිෆ්ට් එකකුත් හම්බුණානේ යන්න ඉස්සෙල්ලා. මේ තියෙන්නේ ඒක. හැබැයි මේ බ්‍රේස්ලට් එක දැන් මේ වෙද්දි මගේ ගාව නැහැ. එයා ඒක මට මාරු කරලා වෙනත් බ්‍රේස්ලට් එකක් ගෙනත් දුන්නා. තව යාමට ඔය තියෙන හෑන්ඩ් බෑග් එකත් මගේ ඇනිවර්සරි එකට තමයි ගෙනත් දුන්නේ. දැන් මේ අපි යන්නේ රන්දිනිගල පාරේ. ඉතින් රන්දිනිගල පාරේ අපි යද්දී මගදී නැවැත්තුවා කෑම ගන්න තැනකින්. කෑම කඩේකින් නැවැත්තුවා අපි කෑම ගන්න.
ඉතින් ඒ කෑමත් අරගෙන අපි යනවා පදිය පැලැල්ලේ. ඉතින් පදිය පැලැල්ලේ අපි යන්නේ අපේ ලොකු මාමා පොඩි මාමා දෙන්නම ඉන්නේ පදිය පැලැල්ලේ. ඉතින් ඒ දෙන්නවත් පොඩ්ඩක් බලලා තව අපේ අජා මාමා කියලා කෙනෙක් ඉන්නවා. ඉතින් එයාවත් චුට්ටක් බලලා ඒ හැමෝත් එක පොඩ්ඩක් කතා කරලා ඊට පස්සේ අපි අපේ මන්දාරම් නුවර තියෙන හොටෙල් එකට යන්න තමයි ලෑස්තිය. ඉතින් මේ තියෙන්නේ අර මං කියපු කෑමට නවත්තපු හෝටලේ නැවැත්තුවම අපේ හස්බන්ඩ් ඩ්‍රෝන් එකෙන් ගත්ත වීඩියෝස් වගේක්. ඉතින් ඒ ටිකත් මං හිතුවා මේ වීඩියෝ එකට එකතු කරනවා කියලා. එතකොට මට මේ වීඩියෝ එකේ ඔයාලට විස්තර ටික කියන්නත් පුළුවන් නිසා. ඉතින් කොහොම හරි අද අපි උදේම පිට වුණාට තව මට ඊවා ආන්ටිලා ගෙදර ඔප්පුවක වැඩ වගේක් තිබුණා. ඉතින් ඒකටත් ගියා නුවර ගිහිල්ලා ඒ වැඩ ටිකත් ඔක්කොම කරගෙන ඒවත් ලෑස්ති කරගෙන තමයි අපි කෑමත් කාලා මෙතන පොඩි හෝටලෙන් කෑමත් කාලා මේ හෝටලෙන් නෙමෙයි පොඩි රෙස්ටොරන්ට් එකක් තිබුණා. ඒකෙන් කෑමත් කාලා ඊටත් පස්සේ තමයි අපි මාමලාගේ පදිය පැලැල්ල පැත්තට යන්න ඉන්නේ. ඉතින් බලන්නකෝ මේ පැත්ත හරිම ලස්සනයි. ආසයි මේව දැන් දකිද්දිත් වීඩියෝ එකකින් උනත්. ඉතින් අපි එදා කෑම ගන්න ගියේ පුබුදුගම රන්දෙනිගල පාරේ තියෙන මෙන්න මේ හොටෙල් එකට. මෙන්න මේ වසන්ත හෝටලේ කියන තැනින් තමයි අපි කෑම ගත්තේ. ඉතින් එයාලයි කෑමත් හරිම රසට තිබුණා. මේ වෙලාවේ ඉතින් මාමලා දෙන්නා සැරෙන් සැරේට කෝල් කරනවා. දැන් ළඟද ගියා මොකද මම එයාලට කිව්වා අද අපි පදිය පැලැල්ලේ යනවා කියලා. ඉතින් දැන් මුලින්ම අපි ගියේ අපේ පදිය පැලැල්ලේ ඉන්න පොඩි මාමලාගේ කියන්නේ රවි මාමලාගේ කඩේට තමයි ගියේ. මේ ඉන්නේ රවි මාමා. මගේ බබාලා දෙන්නත් එක්ක ෆොටෝ එකක් ගත්තා. ඉතින් දැන් මේ තියෙන්නේ පදිය පැලැල්ල ඔය. ඉතින් මේ ඔයත් එක්ක පුංචි කාලේ මතක ගොඩාරියක් තියෙනවා. එක වචනෙන් දෙකකින් කියලා නිම කරන්න බැරි මතක ගොඩාරියක්. අපි ඉස්කෝලේ නිවාඩු දුන්නාම එහෙම ඉස්කෝලේ නිවාඩු කාලෙට එන්නෙම පදිය පැලැල්ලට. මොකද අපේ සීයා හිටියේ මෙහෙනේ.
ඉතින් අපි මේ පැත්තට නුවරඑළියේ නුවර පදිය පෙරල්ල ඒ පැතිවල තමයි අපි එන්නේ. ඉතින් පදිය පෙරල්ලේ තමයි මාමලාගේ කඩ දෙක තියෙන්නේ. අවුරුදු සෑහෙන කාලයක් තිස්සේ ගොඩාක් කාලයක් තිස්සේ. ඉතින් ඒ දවස්වල 100 කියද්දිත් අවුරුදු 40ක් තිස්සේ තමයි ඉඳලා තියෙන්නේ. දැන් මේ විදි ගොඩක් කල් ඉඳන් එයාලා එහෙ තමයි ඉන්නේ. ඉතින් ඉස්කෝලේ නිවාඩුවක් වුණාම අපි මෙහෙ එනවා. මෙහෙ තමයි අපි නැවතිලා ඉන්නේ නිවාඩු කාලේ පුරාවටම. ඉතින් මේ ඔයේ තියෙන මේ ලොකු ගල් උඩ ඕනේ තරම් අපි නිදාගෙන ඉඳලා ඇති. පොත් තියාගෙන පාඩම් කරලා ඇති. පොත් තියාගෙන කතන්දර පොත් කියවලා ඇති. සෙල්ලම් කරලා ඇති වෙන්න. එතකොට මට මතකයි අපි පොඩි මාමලාගේ ලොකු මාමලාගේ ගිහිල්ලා හි පල්ලෙහා තට්ටුවට ගිහිල්ලා ඊට පස්සේ අපි ඒ දණ්ඩෙන් යනවා ඔයට. ඉතින් හැමදේම හරිම මතකයි. හරිම ලස්සන මතක ඒවා. ඉතින් දැන් මේ අපේ මේ රවි මාමලේ කඩේ වැඩට උදව් වෙන්න හිටියේ කඩේ ගෑනු ළමයෙකුත් අපිත් එක්ක ආවා මෙතන අපිට මේ ඔය පෙන්නන්න. ඉතින් මම මේ චූටි කාලේ ඉඳන් දැකපු ඔය ඉතින් ඒ ළමයව දන්නේ නැහැ. ඉතින් එයා හිතන් හිටියේ අපි අදම තමයි මෙහෙට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මම එයාට කිව්වා මම පුංචි කාලෙත් මෙහෙ ඇවිල්ලා තියෙනවා. හරි ආසයි මේ දේවල් දැක්කම කියලා. ඉතින් දැන් අපි මෙතනට වෙලා හස්බන්ඩ් ඉතින් හරි ආසයි මේ වගේ දේවල් දැක්කන් පස්සේ ඩ්‍රෝන් එක යවලා වීඩියෝස් ගන්නවා. ඉතින් හරිම මේ වෙලාවේ හරිම මේ නිස්කලංක වෙලාවක්. මේ අවුවත් එහෙම ලොකුවට නැහැ. ඉතින් අපි මෙතනට වෙලා චුට්ටක් වෙලා හිටියා. මේ ගොඩක් පරක් වෙන්නත් බෑ. මොකද අපි යන්න තියෙනවා අපේ අනිත් මාමලාගේ ගෙදරටත් පොඩ්ඩක් කතා කරලා එන්න. ඇත්තටම ඒගොල්ලෝ ගෙදරටත් අපිට යන්න හම්බුනේ නැහැ වැස්ස වෙලාව. අපි රවි මාමලාගේ නම් ගෙදරට ගිහිල්ලා තේ එකක් බීලා කේක් කෑල්ලක් කාලා තමයි අපි ආවේ. ඊට පස්සේ අජා මාමලා කඩේටත් ගිහිල්ලා අජා මම්මත් එක්ක චුට්ටක් කතා කරලා ඊට පස්සේ අපි ඔන්න ඊටත් පස්සේ තමයි අපේ අනිත් මාමලාගේ කඩේ ගාවට යන්න පිටත් උනේ. ඉතින් ඒකත් තියෙන්නේ මේ ළඟමයි. මේ ඉන්නේ මගේ ලොකු මාමා නාත් මාමා. ඉතින් මගේ බබාලා දෙන්නට මේ මාමලා දෙන්න වෙන්නේ ලොකු සීයයි පොඩි සීයයි. ඉතින් මගේ මාමලා දෙන්න ට්වින්ස්ලා. ඉතින් හරි ආසයි. කාලෙකින් පස්සේ තමයි මට මගේ මාමලා දෙන්නව මේ විදිහට බලන්න එන්න හම්බුනේ. ඔන්න අපි ඇවිත් ඉන්නේ මන්දාරම් නුවර තියෙන TN Experience Factory hotel එකට. හරිම ලස්සන තැන. මට මේක වොයිස් කරද්දී දැනුත් මතක් වෙනවා මේ ලස්සන මොහොතවල්. ඔන්න ඉතින් මේ තියෙන අපේ රූම් එක. දැන් අපි අපේ රූම් එකට ඇවිල්ලා ඉන්නේ. තව ටිකකින් අපි යනවා මෙයාලගේ ඩිනර් බුෆේ එකට. ඉතින් හොටෙල් එක කොහොමද වටපිටාව ලස්සනද කියලා මම ඔයාලට හෙට උදේ පෙන්නන්නම්. මොකද රෑනේ දැන්. ඒකින්ද මට ඒක හරියටම පෙන්වන්න විදියක් නෑ. අනිවාර්යයෙන්ම හෙට උදේ වෙද්දී මම ඔයාලට පෙන්නන්නම් හොටෙල් එකේ ලස්සන වටපිටාව view එක කොහොමද කියලා.
ඉතින් බබාලා දෙන්නටත් කාලෙකට පස්සේ ලොකු වෙනසක් එයාලා දෙන්නත් ගොඩක් සතුටින් ඉන්නේ. ඉතින් මටත් මාරම සතුටුයි. හරිම නිදහසේ අපි ඉතින් දැන් මේ ඩිනර් බුෆේ එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් එයාලා කෑමත් හරිම රසයි. මේ දැන් ඩිනර් බුෆේ එක තියෙන තැනත් අර එයාලගේ ටී ෆැක්ටරි එකක් තමයි මෙතන තිබිලා තියෙන්නේ. ඉතින් ඒවයි පාවිච්චි කරපු උපකරණ ඒවත් පාවිච්චි කරලා තමයි මෙතන හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ යාළුවා. ඉතින් අනිත් හොටෙල්ස් වලට වඩා වෙනස්. දැන් අපි ඩිනර් බුෆේ එක අරගෙන ඉවරයි. ඉතින් අපි එකපාරටම රූම් එකට යන්න බෑ. බඩ පිරিলা හොඳටම. ඉතින් අපි මෙතන වාඩි වෙලා අපි අතර දෙනත් එක පොඩ්ඩක් එළිය බලාගෙන වැස්ස බලාගෙන ඉතින් චුට්ටක් කතා කර කර ඉන්නවා. ඉතින් ටිකක් වෙලා ඉඳලා අපි හිතුවා අපි රූම් එකට යනවා කියලා. බුදු අම්මෝ ලස්සන ඩයස්ගේ නංගි. මේ ඩයස්ගේ නංගිගේ සින්දුව ප්‍රසිද්ධ වෙලා තිබ්බ කාලේ. ඉතින් අපි ඒ ඩයස්ගේ නංගි කියලා අපි කියන්න අපේ නංගි බබාට. මේ හැම ෆොටෝ ෆ්‍රේම් එකක්ම තිබුණේ අපේ රූම් එකේ වෝල් එකේ හැං කරලා. ඉතින් ඒකේ තියෙන්නේ මේ TN එක්ස්පීරියන්ස් ෆැක්ටරි හොටෙල් එකේ ඒ කාලේ ඉඳන් අතීතයේ පිළිබඳ විස්තර තමයි මේ විදියට ෆොටෝස් වල දාලා තිබුණේ. මේ ඊට පහුවෙනිදා නොවැම්බර් 5 වෙනිදා උදේ පාන්දර Happy birthday. Hey, Molly, where to clean on? Making it not better. Never it. ඇස්සලවල දකින්න ඇති අපි හොටෙල් එකට එද්දී ලස්සනට අපේ බෙඩ් එකත් හැපි ඇනිවර්සරි කියලා යාලා ලස්සනට හදලා තිබුණා. ඉතින් ඒ වගේම පොඩි කේක් එකකුත් එවලා තිබුණා. දැන් මම හදන්නේ ඒ කේක් එකත් කට් කරලා ඒකත් එක්ක දුන්න අපි දෙන්නට ටී දෙකක් හදාගන්න. මේ ඉතින් යාලගේ අලුත්ම තේ කෙඩි මේක. මේක මේගොල්ලෝ බබා තේ ඒකට දාලා අපිට ඔස්සේ මේක දානවා. එතකොට අපිට ආයෙත් ඒකට පෙරන්න ඕනේ නැහැ නේ දැක්කද කොහොමද තේ හැදෙනවනේ මම උඩට මෙන්න හඳනවා දාලා අපි චුට්ටක් පහලා තියන්න ඕනේ හොඳට මේ තේ කුඩු වල තේ කුඩුව හොඳට තැම්බෙන්න ඕන පුතේ තේ රස වල එන්න. දැන් මේක අපිට ඕනේ නැහනේ. අපිට ඒක තේගේ කහට ගැටි මදි නම් අපිට ඕන පුළුවන් තව තේ ටිකක් දාගන්න. මෙතන තියෙනවා මොනවද? Seen. Brown sugar. මෙතන තියෙනවා white sugar. මේක white. මේක brown. My favorite white sugar. White. White sugar. මොනවාද? pink. නංගිට pink sugar එකක් හොයන්න ඇවිල්ලා නංගි. නංගිට ඉතින් අනේ මන්දා. Nangi, a brown sugar. මෙතන ක්‍රීම් කියන්නේ පවුඩර්. මේ පිටි. යාළුවා. Sugar නැහැද? මේකේ sugar නෑ ගහලා ක්‍රීම් කියලා CRE ඔය තියෙන white sugar. ඒ සවුර. Nangi sugar සෝම. ඒ ක්‍රීම්. Huh? බබාට කිරිපිටිනේ. ආසයිනේ කිරිපිටි. ආසයි කිරිපිටි. කිරිපිටි. ආසයි කිරිපිටි බල. Nangi my bill ඔය තාත්තයි වැදුනාද? තාත්තයි Nangi my bill තාත්තයි වැබරවද?
ඔය සීනිද? ආ? ඔය සීනිද? ආ? sugar නැද්ද අම්මේ? sugar? තව මේ වගේ ක්‍රීම් තව එකක් තියෙනවා බලන්න. cream. white sugar. white sugar. Wah, warna තිබ්බ. Isn't it? मैं वाह मैं brother white sugar ද අනේ මට ඕන අනේ මේකෙන් හදන්නේ කන්න මොනවද හා මේක ක්‍රීම් brown sugar තියෙන කන්න ඕනේ. හා brown sugar අයියෝ ඔය හදලා ඉරුණා නගීම කරන්න මේ සුගද බ්‍රා ඔව් මම නට බ්‍රා අදලා ඉරයි මේක විසි කරන් පුතේ. මම මේක අල්ලන් ඉන්නවා ලොකු බබාගේ තොරතුරුංචයක් නැති ප්‍රශ්න කළකුත් එක්ක ඔන්න ඉතින් අපි ටී දෙකත් හදාගත්තා. මම ඒ දෙන්නටත් මේකෙන්ම තමයි දෙන්නේ. දැන් ඉතින් අපි කේක් කාලා ටී එක බොන්න යන්නේ. හොටෙල් එකකින් අපේ රූම් එකට වෙලා තිබුණු අපේ ඇනිවර්සරි කේක් එකත් කට් කරලා දැන් මේ පල්හැඩ බහින්නේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක ගන්න. ඉතින් යාළගේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකත් හොදට තිබුණා. කැමරාසයි අපි ආසාවෙන් එන්ජොයි කරා. ඉතින් මම මෙතනත් යාළගේ කෑම ප්ලේට්ස් කීපයක් අපි ගත්තු දාලා තියෙනවා. ඉතින් හැමදේම හරි රසට තිබුණා. ඉතින් ඊගාවට අපි හිතුවා හොටෙල් එකේ මම ඔයාලට පොරොත්තුවක් වුණානේ හොටෙල් එකේ view එක කොහොමද කියලා පෙන්නනවා කියලා.
දුරට යන්නේ නංගි එන්න මල් කඩන්න එපා. නංගි මල් කඩන්න. ඉතින් මෙයාලා ඊළඟට කිව්වා අපිට එයාලගේ තව සෙෂන් එකක් තියෙනවා කියලා. ඒකෙදි එයාලා පෙන්නනවා තේ ගහින් කඩා ගන්න තේ කොලේ තේ පවුඩර් එක වෙනකල් කොහොමද ෆැක්ටරි එකේ ඒ දේවල් ටික සිද්ධ වෙන්නේ කියලා. ඉතින් එයාලගේ වෙනම හෝල් එකක් තිබුණා. ඉතින් ඒකට හැමෝටම එන්න කියලා තිබුණා. ඉතින් එයාලා ස්ටෙප් බයි ස්ටෙප් අපිට ගොඩාක් පැහැදිලිව ඒක කියලා දුන්නා කොහොමද මැෂින්ස් වලින් එයාලගේ ටී පවුඩර් එක කොහොමද හැදෙන්නේ කියලා. බලන්න කවුද? හරිද? කහපට එක්කෙනා මෙතනට යවන්නවද? මටත් එක්ක කරන්න ඕනේ. යේ යන්න එපා. මට දෙන්න මට ගන්න ඕනේ මට ඕනේ මද එක්කෙනෙක් එකන් අම්මයි ෆොටෝ එකක් ගන්න කියලා නංගි කියන විදිහට කරන්නේ මම කරන ගන්න බබා ඊළඟට ඉතින් ඔන්න ආසම දේ බූල් එකට බහින්න තමයි යන්නේ. ඔක්කොටම වඩා ආස මේ දෙන්න තමයි බූල් එකට බහින්න. ඔය පේනවනේ. ඉතින් හස්බන්ඩ් මේ කියන්නේ ගොඩාක් හවස් වෙනකල් ඉන්න විදියක් නැහැ. මෙහි හවස වහිනවනේ. ඉතින් අපි ඉක්මනට මෙහෙන් යන්න ඕනේ. බලන්න උතන ඇතුලේ මේ එතන මේ පඩි පෙලෙන් එන්න පඩි පෙලෙන් එන්න අල්ලන්නේ වඩාගෙන එන්න තූල්ද පොතුන ඔව් එන්න වඩේ වඩාගෙන එන්න නංගි අක බර හැටි දඟලන්න පස්සා කවුද පාන එන්න අක්කා බැහැලා එන්න අතට යන්න පඩි හැපැත්තට යන්න හැබැයි ඒ ලස්සන මතක නම් හැමදාම අපේ හිතේ තියෙනවා. ඒ ගැන හිතද්දිත් හරිම සතුටුයි.
හරි. නංගි ලස්සන ඩාන්ස් කරන්න පුළුවන් නේ? ලස්සන මතක ගොඩාරියක් එකතු කරගෙන අපි TN Experience Factory හොටෙල් එකකින් පිටත් වෙලා ගෙදර එන්න ආවා. ඉතින් මන්දාරම් නුවර පහුවෙනවත් එක්කම ඔන්න වහින්න පටන් ගත්තා. ඉතින් අපි බබාලා දෙන්නත් එක්කනේ ගමන ආවේ. ඉතින් යාළගේ සේෆ්ටි එක අපේ සේෆ්ටි එක හිතන්න ඕනේ. ඉතින් අපිට හවස් වෙනකල්ම මෙහි ඉන්න පුළුවන්කම තිබුණා. අපි ටිකක් ඉක්මනට පිටත් වුණා. ඒක මම හිතන්නේ 1-2 වගේ වෙද්දිම අපි පිටත් වෙලා ආවා. අපි ගෙදර එද්දී රෑ වෙලා. ඉතින් මේ තියෙනවා චීස් කේක්. මම හදපු ආමන්ඩ් චීස් කේක් එක අපේ ඇනිවර්සරි එකට. ඉතින් ඒකත් රසටම තිබුණා. කොහොම හරි අපේ ඇනිවර්සරි එක මේ විදිහට තමයි සෙලිබ්‍රේට් කරේ. සමහරක් වීඩියෝ ක්ලිප්ස් ඔයාලට බෝරින් වුණා නම් සෝරි. ඒක මතකයක් විදිහට තමයි මම එකතු කරේ. වීඩියෝ එක නරඹපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.